ආර්යතුන් වහන්සේගෙන් අවසරයි සිවණක් ඉරිසින් අවසරයි මගේ ප්‍රශ්නේ තමයි අද අපේ සම්මත ආගමේ කියනවා සීමා බෝධින් වහන්සේ අනුරාධපුරයට වැඩමෙව්වේ ජම්බුද්දීපය කියලා කියන්නේ. එතකොට මේ හෙළබිම කොටසක් නෙමෙයිද ජම්බුද්දීපය? එහෙම නැත්නම් එතකොට ඒක අර කියනවානේ අර මූදෙන් ඇවිල්ලා සංගමිත් මහරහතන් තෙරුන් වහන්සේ ගෙනල්ලා දවස් කීපයක් වඩම්මවලා ගොඩබිමින් ඇවිල්ලා මහමෙවුනා වුණේ ස්ථාපනය කරා කියලා. එතකොට මේ පිළිබඳ යථාභූත ඥාණයෙන් අපේ ගෞරවනීය ආර්යතුන් වහන්සේගෙන් අහන්න කැමති ඒ පිළිබඳ කෙටියෙන් හඳුන්වලා දෙන්න කියලා ඒ ස්ථාපනයේ විචි ආකාරය පිළිබඳ. දැන් ඔය මේ තියනවා ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ දැන් අනුරාධපුරයේ තියෙන දකුණු ශාඛාව මේ වැඩමෙව්වේ මූදෙන් කියලා කොහෙවත් නැහැ. හැබැයි ඔය පාත්‍රයක මේ පැලේ අරගෙන මේ පැලේ අයිති උනේ නාග ගෝත්‍රිකයන්ට. එතකොට මේ නාලව හිටිය නාග ගෝත්‍රිකයන්ට නාලව මේ නාග ගෝත්‍රිකයෝ ගත්තාම සතියක් නාලව පුදදුන් බෝධිය. ඔය කවි තියෙනවනේ. අදත් ඔය බොහෝ පැරණි පොත්වල තියෙනවා අර නාග ගෝත්‍රිකයන්ට අයිති අර බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වූ මුචලින්ද නාග ගෝත්‍රිකයන්ට අයිති බෝධීන් වහන්සේගෙන් තමයි මේ බෝ අංකුරයක් ගත්තේ අනුරාධපුරයට ගෙනියන්න. එතකොට මේ නාග ගෝත්‍රිකයෝ සතියක් මේ බෝධීන් වහන්සේ ගලවල පාත්‍රයක පැල කරාම සතියක් පුද දුන්නලු. සතියක් නාලව පුද දුන් බෝධිය. ඊට පස්සේ ඔතන තිබුණ ලොකු ගඟක්. ඔය මේ හිරවඩුන්නේ බෝධීන් වහන්සේ ගාව එහා පැත්තේ මාතලේ කඳු ඇටියෙන් එන සුදු ගඟ අඹන් ගඟේ එකතු වෙලා ඒක පරාක්‍රම බාහු රජුගේ දේශපාලන හේතුවක් නිසා වැව් බැඳලා 14 පොලකින් අවහිර කළා. ඔය වතුර පාර අද ඔය යාන් ඔය හිරුළු ඔය කියන ගඟ මහවැලි ගඟ වගේ ලොකු ගඟක්. කෝගිලයි කලපුවෙන් මූදට වැටිච්ච මාතලේ කඳු වැටියෙන් පට ගත්ත ලොකු ගඟක්. ඒ ගංගායින දිගේ තමා තිබුණේ මේ පාරකුත්. ඒ ගඟේ තමා ඔරුවක මේ බෝධීන් වහන්සේ සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ගිහිල්ලා මේ සංඝමිත්තා මෙහෙණින් වහන්සේ මේ බෝධීන් වහන්සේ මේ ලොකු පාත්‍රයක පැල කරපු මේකත් ඒ පිරිස ගිහිල්ලා ඔරුවක ඊට පස්සේ මේ මහකන්දරා ගඟ අද තියෙනවා මහකන්දරා මේ වැවක්. ඒ වැව ගාව තියෙනවා මේ බෝධීන් වහන්සේ පිළිගන්න හදපු ලොකු පාලමක්. එතෙන්දි තමයි දේවානම්පියතිස්ස රජුව මේ බෝධීන් වහන්සේ පිළිගන්නලා එතන ඉඳන් තමයි වැඩම කළේ. ඒකයි මහා වංශ දීපවංශෙත් තියෙන්නේ. නමුත් පස්සේ කාලෙක ඔය සාහිත්‍ය කාර්යෝ ඉන්දියාවෙන් මේක ආවයි කිව්වහම මේකට තව නොයෙක් කතාවල් කිව්වා. ඉතින් ඒක නිසා ඒවා මේ පස්සේ හදාගත්ත සාහිත්‍ය කාර්යෝ මේ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වූ ජයශ්‍රී මහා බෝධියත් සිරි වැඩ උන්න බෝධීන් වහන්සේ පස්සේ කාලෙක සිරි වැඩ උන්න බෝධිය හිරිවඩුන්න වුණා. ඒ දක්ෂිණ ශාඛාව ගලවගත්තේ නාග ගෝත්‍රිකයන්ගේ ප්‍රදේශේ. එතන ඉඳන් මේ සංඝමිත්තා මෙහෙණින් වහන්සේ බොහොම දවස් කීපයක ඔරුවට නැගලා මහකන්දරා වැව ගාව තිබිච්ච ගල් පාලමේ අදත් ඒ පාලම තියෙනවා. එතෙන්දි තමයි දේවානම්පියතිස්ස රජුවන්ට මේක පූජා පැවරුවේ. එතන ඉඳන් පෙරහැරකින් අනුරාධපුරයට ගිහිල්ලා ඔය අද තියෙන තැන රෝපණය කළා. ඒකයි කළේ. ඒත් වෙන මොකක්වත් නෙමෙයි. මහා වංශෙත් දීපවංශෙත් මේක ඔක්කොම තියෙනවා. එතකොට මේ ජයශ්‍රී මහ ඔය අනුරාධපුරයට ගෙනිච්ච ඔය බෝ අංකුරය රෝපණය කරන එක මේ රටේ හිටිය තව නොයෙක් රජවරු හිටියා. දකුණේ රුහුණේ ඔය අනිත් පැත්තේ ඒ සියලු රජවරුන්ටත් ආරාධනා කළා මේක මේ
ප්‍රසිද්ධියම මේ බෝධීන් වහන්සේ බෝ අංකුරේ අනුරාධපුරේ රෝපණය කළා. ඊට පස්සේ ඒකට සහභාගී වූ බොහෝ රජවරු දකුණේ උප්පලවන්නා රජුරුව එහෙම කැමති වුණා තමන්ටත් තම තමන්ගේ ප්‍රදේශවලටත් බෝ අංකුර අරන් යන්න. ඒ අනුව ඔය හිරිවඩුන්නේ බෝධීන් වහන්සේගෙන් නොයෙක් තැන්වලට බෝ අංකුර අරන් ගියා. මේ මහසෙන් රජුරුවන්ගේ පැවතෙන ඔය අද තියෙන කිරිවෙහෙර ගාවටත් ඒ වගේ බෝ අංකුරයක් ගෙනාවා. ඒ වගේම ඔය දෙවිනුවර හිටිය උපුල්වන් රජුරුවන්ගේ පරම්පරාවේ ඒගොල්ලොත් බෝ අංකුරයක් ගෙනල්ලා හිටෙව්වා. අදත් තියෙනවා වහරක් ගොඩ කියලා ඔය දෙවිනුවර ඉඳන් හක්මන් බෙලියත්තේ පාස් කරලා හක්මන්ට යන පාරේ වහරක් ගොඩ බෝධිය සුළු බෝධියක් ආවා. ඉතින් ඒ වගේ මේ බෝ අංකුර ගෙනිච්ච ඒක නිසා. දැන් ඔය යාලා බේ භූමියේ ඇතුළේ තියෙනවා ඒ වගේ හිටවපු බුද පූජා කරපු බෝධීන් වහන්සේලා. ඒ ඔක්කොම ඔය හිරිවඩුන්නේ බෝධියෙන් අරංගිය බෝධීන් වහන්සේලා නම් ඒවා බෝ අංකුර. නැතු ඉන්දියාවෙන් එහෙම කොහෙන්වත් කවුරුවක්වත් එහෙම බෝ අංකුරයක් ලංකාවට ගෙනාවේ නැහැ. ඉන්දියාවේ තිබුණෙත් නැහැ. බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වුණෙත් නැහැ. බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වූ බෝධීන් වහන්සේලා ඉන්දියාවේ තිබුණෙත් නැහැ, තියෙන්නෙත් නැහැ, උපදින්නෙත් නැහැ කියලා පූජාවලියේ පරදේශයක් කියලා තියෙනවා.